හෙලෝ කොහොමද ඉතින් ඔයාලට අද මම මගේ ගෙවත්තේ තියෙන මල් ගස් ටිකක් ඔයාලට පෙන්වන්න හිතුවා. මේක මගේ පළවෙනි වීඩියෝ එක. ඉතින් අඩුපාඩු මොනවා හරි තියෙනවා නම් සමා වෙලා මේක බලන්න. ඉතින් මේ විදිහට තමයි මගේ වත්තේ මම මල් හදලා තියෙන්නේ. මේකේ නම නම් මම දන්නේ මේ තියෙන්නේ මගේ කනේරු ගහ. ඒකේ රෝස පාට ලස්සන මලක් පිපෙන්නේ. දැන් පොහොට්ටු තියෙනවා. මල් පිපුණාම ඔයාලට ආයෙ පෙන්නන්නම්. මේකේ ලස්සනට පොහොට්ටු මේ මල් හැදෙනවා. මේ හැම එකකම පොහොට්ටු තියෙනවා. ඊට පස්සේ තියෙන සුදු පාට මුසෙන්ඩාස් පැලයක් බට් එකක්. ඉතින් ඒකත් ඔහොම හැදීගෙන යනවා. තචූටි මේ තියෙන්නේ මගේ පොකුරු වදමල් ගහ. මම පොකුරු වදමල් මේ පානය හදලා බොනවා සතියට 3 සැරයක් විතර. ඒක හරිම ගුණයි. මේ තියෙන දෙය කූඩලු. දෙය කූඩලු මගේ පාට වර්ග තියෙන 5ක් 6ක් විතර. මේ පෙන්නපු පාට නම් මේ අර පරාගණය වෙලා එහෙම හැදුණු පාට වර්ග. මේකත් ඒ වගේ පාටක්. මේ තියෙන්නේ මගේ අලුතින් දාපු පාත්තියක්. මෙතනත් සිංගෝනියම් පාත්තියක් දාලා තියෙනවා මම. මෙතන කිරිද්ද ගහ තියෙනවා. මේ තියෙන්නේ සිංගෝනියම් ටික. මෙතනත් මගේ සිංගෝනියම් වර්ග ටිකක් තියෙනවා. එහෙම තමයි කිරිද්ද ගහක් තියෙන්නේ. එතන ඒ ගහ යට තමයි මේවා තියලා තියෙන්නේ. එතන නිල් කටරොඩු වැලකුත් මං යවලා තියෙනවා. තව ලස්සන කැලතියා පැලයක් තියෙනවා පඳුරක්. සිංගෝනියම් මගේ තියෙනවා වර්ග 5ක් විතර. මේ තාල් හැඟිට් ප්ලාන්ට් එකක්. ඒකත් ලස්සනයි. මේ තියෙන්නේ මගේ අලුත්ම රෝස පැල ටික. මේක නම් චූටි මේ රෝස මල. චූටි රෝස මල් වර්ගයක්. පොකුරට හැදෙනවා. ඔහොම තමයි දැනට මල් පිපිලා තියෙන්නේ ඒකේ. මේක කහ පාට ලොකු රෝස ගහක්. කහ පාට ලස්සන පර වෙලා තියෙන්නේ. අලුතින් හැදුනහම ඔයාලට පෙන්නන්නම්. මේක නම් දේශීය රෝස වර්ගයක්. රෝස පාට වර්ගයක්. මේ තියෙන තවත් රෝස. මේක ඔන්න ඔහොම තමයි තියෙන්නේ. ඒක බාගෙට පිපිලා තියෙන්නේ. ඒකේ තව පොහොට්ටු තියෙනවා. ඒ පොහොට්ටු පිපුණාම ඔයාලට පෙන්නන්නම්කෝ මම. ඉතින් ඔයාලත් මල් වලට ආසයි නම් බලලා කමෙන්ට් එකක් දාන්න. මාව සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. තාම මගේ මල් ගැන තියෙනවා කලෙක්ෂන් ගොඩක්. ඇන්තූරියම් තියෙනවා. ඒවා බලන්න ඕන නම් මාව සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න.